Balloon Gala. The viewpoint. Balloon Gala. Ya, parakkan ya, sebentar. Kau වේගෙන් යන්න. තව ටිකක් වේගෙන් යන්න. වේගෙන් බලාගෙන. හරිත් ඔය වාහනේ පහු කරලා වෙට්ටුවක් දාමු හොම. රංගන ඔය වගේ බලාපොරොත්තු තියාගෙන වහන පහු කරලා යන්න වෙට්ටු දාලා යන්න බලාපොරොත්තු තියාගෙන ගියපු වාහන බොහොමයක් මේ දවස් ටිකේ මේ අනුතරට භාජනය වුණා. සමහර උදවියට වාහනයක් ලැබුණාට පස්සේ Tamanට යන්න තියෙන ගමන බොහොම ඉක්මනින් යන්න. එහෙම නැත්නම් යනකොට මේ පාරේ ඉන්න උදවිය සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නේ නැතුව නොසලකිලිමත් මමෙන් මේ වාහන පදවන්නේ. පසුගිය සතියේ සෙනසුරාදා දිනේ විශේෂ සිද්ධියක් වුණා. මෙහි අනුතුරු ගැන කතා කරද්දී විශේෂ අනුතරක් සිදු වුණා පයාගල පැත්තේ. මේ අනුතුර සම්බන්ධයෙන් අමාත්‍යවරයෙකුට චෝදනාවක් ලක් වුණා. මොකද මේ අමාත්‍යවරයාගේ සොහිරියකගේ පුතෙකු මේ අනුතරත් එක්ක බැඳිලා ඉන්නවා කියලා. ඒ එමෙතුමා තමයි වරාහා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මෙතුමා. අද කතාව පටන් ගන්නේ එතුමාගෙන් ඒ ගැන අහලා. පයාගලදී වෙච්ච යානතුර සිද්ධ වෙලා තියෙන්නේ ඔබතුමාගේ සහෝදරයේගේ පුතාට අයිති වාහනයකින් තමයි අනතුර සිද්ධ වෙලා තියෙන්නේ කියලා දැනගන්න හම්බ වුණා. ඔව්. ඒක ඇත්තද? මේ සම්බන්ධයෙන් නොයෙකුත් මාධ්‍යවලත් කියලා තිබුණා මේ වාහනේ එලවලා තියෙන්නේ මගේ සහෝදරයෙක්ගේ පුතෙක් කියලා. ඒක බොහොම පැහැදිලිව මම ඊයේ දවසේ ඒ ආදාන කටයුතු ඒ උත්සවයට සහභාගී වෙලා ගෙවල් එක්කත් කතා කරා. මෙතන වැරදි මතයක් හොය නගන්න තමයි නොයෙකුත් දේශපාලන අධිකාරිවල කට්ටිය උත්සාහ කරලා තිබුණේ. බොහොම පැහැදිලිවම මේ රියදුරා සහ වාහනේ එලවපු කෙනා මගේ ඔය සහෝදරගේ පුතා එක්ක එකට ඉන්න යාළුවෝ. නමුත් මොහු මේ වාහනේ පදවල නැහැ. ඒ පදවපු රියදුරාට තුවාල සිදු වෙලා තියෙනවා. ඒ අයව තමයි අත්අඩංගුවට අරගෙන අධිකරණ ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒකේ ගෙවල් වල ඇත් පිළිගත්තා. ඉතින් මේ වෙලාවේදී බලන්නේ අමතිවරයෙක්ගේ කියලා කාගේ හරි ගෑවිලා තියෙනවා නම් ඒකෙන් මේ වෙලාවේදී දේශපාලන වාසියක් ගන්න. එහෙම වැරද්දක් කරලා තිබුණා නම් මගේ සහෝදරයෙක්ගේ පුතෙක් නෙවෙයි මගේ පුතෙක් හරි මම එයාව නීති ඉදිරියට කරන්න කටයුතු කරන දේශපාලකෙක් කියන එක මම මේ වෙලාවේ මතක් කරනවා. ඇමතුමා කියන්නේ මේ වගේ කතාවක්. තමන්ගේ කවුද හිතවත්කම් තියනවද නෑදෑකම් තියනවද? ඒ දේවල් සලකලා බලන්න නැතුව හරියට වැඩ කරනවා නම් අපිට ගරු කරන්න පුළුවන් ඇත්තටම. කතාව එහෙම වුණාට චෝදනාවක් තියෙනවා. ඒ චෝදනාව මෙන්න මෙහෙමයි. රෝහිත ඇමතුමාගේ අක්කගේ පුතාගේ අතින් තමයි ඇක්සිඩන්ට් වෙලා තින්නේ. රෝහිත ඇමතුමා නමුත් ඒගොල්ලෝ වෙනත් කෙනෙක් වෙයි. ඒ කියන්නේ එයාගේ පුතාත් වාහනේ හිටියා. නමුත් ඒ රියදුර ඒ කියන්නේ ඩ්‍රයිවර් විදිහට වෙන කෙනෙක් විදිහට තමයි ඒගොල්ලෝ මේව කරලා උසාවි දාලා බන්ධනාගාර දාලා දෙන්නේ. ගමේ මිනිස්සු දැකලා තියෙනවද කවුද වාහනේ පැද්දේ කියලා? ඒගොල්ලෝ කියනවා රෝහිත ඇමතුමා අක්කේ පුතා තමයි මාන් රෝහිත නංගාල කියලා. නමුත් පොලිසිය සහයෝගය මත වෙන කෙනෙක්ගේ නම දාලා යාම පොලිස් කියන ඇතුළේ දැම්ම එක තමයි කියන්නේ. අනේක තමයි චරිත ගැටලුව බවට පත් වෙලා තියෙන්නේ. මෙතනදී මේ ඇමතුමාගේ සම්බන්ධය මොකද්ද? මේ අක්කගේ පුතාද මේ අනතුර සිද්ධ කරේ කියන එක නෙමෙයි. එතනදී වෙන්න ඕන කාරණාව වෙන්නේ යම් අනතුරක් සිද්ධ වුණා නම් ඒ අනතුරට අදාළව නීතිමය කටයුත්තක් සිද්ධ වෙන්න ඕන. එතකොට මේ නීතිමය කටයුතු සාධාරණව සිද්ධ වෙන්න ඕන. එතකොට ඇමතුමාගේ පුතා හරි අක්කගේ පුතා හරි මේකට සම්බන්ධයි කියලා ඒ නීතිය හැංගෙන්න විදියක් නැහැ. ඒ නීතිය තවත් කෙනෙකුට අසාධාරණ විදියට ක්‍රියාත්මක වෙන්න විදියක් නැහැ. අපි අද කතා කරන්නේ ඒක. චෝදනා තියෙන දෙපාර්ශ්වයටම මේ කට්ටිය කියනවා නෑ. ඇමතුමාගේ අක්කගේ පුතා තමයි මේ වාහනේ හිටියේ. මොකද එහෙම හිටලා නිකන් හිටියේ නෑනේ. මේ අනතුරෙන් දෙදෙනෙක් මරණයටපත් වුණා. එකෙක් තුවාල ලැබුවා. දැන් එහෙම සිද්ධියක් වෙලා තියෙනවා. හැබැයි මේ වෙලාවේ තියෙන චෝදනාව තමයි මේ වෙලාවේ බීමත්ව තමයි මේ රිය පදවල තියෙන්නේ. මොකද එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි තුන් දෙනෙක්ට මේ අනතුරෙන් හානියක් සිද්ධ වෙලා තියෙනවා. ඒතර දෙදෙනෙක් මරණයටපත් වෙලා තියෙනවා. එහෙමනම් වැඩේ භයානකයිනේ. ඒ භයානකම කොච්චරද කියනවා චරිත මේ ගත වෙන මේ 2012 අවුරුද්දේ ජනවාරි මාසෙට විතරක් රිය අනතුරු 2200ක් සිද්ධ වෙලා තියෙනවා. ඒ අනතුරු වලින් 170 දෙනෙක් මිය ඇදිලා බරපතල තුවාල ලැබලා තියෙනවා 290ක්. එතකොට චරිත දැන් මේ අනතුරු සිද්ධ වෙලා තියෙන මේ ජනවාරි මාසේ 28 වෙනිදා ඒ දවස් තුල රිය අනතුරු 15
15ක් සිද්ධ වෙලා පුජ්‍යලයෝ 17 දෙනෙක් මේ ගිහින් තිනවා. මේ මෑත ඉතිහාසයේ වාර්තා වෙන දිනකදී වැඩිම රියනතුරුන් වෙච්ච සංඛ්‍යාව විදිහට ඒක සඳහන් වෙලා තියෙනවා. මොකද ඒ ගොන්නට අයිති වෙච්ච තවත් අනතුරක් තමයි ඕක. හැබැයි දැන් මෙතනදී සිද්ධ වෙලා තියෙන කාරණාව රංගන දැන් චෝදනාවක් තියෙනවා. මේ ඇමතිතුමාගේ රෝහිත අබේගුණද ඇමතිතුමාගේ අක්කගේ පුතා තමයි මේ වාහනේ පදවගෙන ගියේ. හැබැයි දැන් මේ වෙනකොට පොලිසිය පයාකල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තියෙන පුද්ගලයෙක් සැකපිට. එහිදී චෝදනාව ලක් වෙන පුද්ගලයන් කියන දේ තමයි නෑ ඒ අත්අඩංගුවට ගත්ත පුද්ගලයා නෙමෙයි මේ වරද සිදු කළේ. ඇමතිතුමාගේ අක්කගේ පුතා. හැබැයි ඔහු තාමත් නිදහසේ ඉන්නවා කියන එක. අපි ඔහුට කතා කළා. ලෙෂන් මේ වෙලා තියෙන රියානතුර සම්බන්ධයෙන් මේ වාහනය ඔබගේ වාහනයක් කියලා චෝදනාවක් එල්ල වෙනවා. ඇත්තටම මේ අනතුර සිද්ධ වෙච්ච වාහනේ ඔබගේද? ඒක නැහැ. ඒක මේ එකක් නෙමෙයි. ඒක අර රෙන්ට් එකට ගත්ත වාහනයක්. ඒක ඉතින් ඇක්සිඩන්ට් එකක් වුණා. ඒකේ මගේ යාළුවෙක් තාත්තෙක්. ඒ කියන්නේ මමත් අඳුරන මිනිස්සෙක් කියලාදී තමයි ඇක්සිඩන්ට් එක වෙලා තියෙන්නේ. මගේ ඔකට කිසිම සම්බන්ධයක් නැහැ. මම පොලිසියට කට උත්තරයක් දීලා තියෙනවා. මේ කිසිම සම්බන්ධයක් නැහැ. මොකද මම ඒ වෙලාවේ හිටියේ කලුතර කටුකුරුන්ති කියන ස්ථානේ. ඉතින් කිසිම මගේ මේ සම්බන්ධයක් නැහැ කියලා මම පොලිසියට පවා කියලා දෙන මගේ ස්ටේට්මන්ට් එකක් ගත්තා. මම ශාරීරිකව මේ එකක් කරා. එහෙම මගේ කිසිම මේ එකක් නැහැ. මේක මේ මගේ යාළුවෙක් පදවගෙන ගිය වාහනයක්. ඒක ඇක්සිඩන්ට් වෙලා එහෙම දෙයක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් අර යාළුවෙක් ඇක්සිඩන්ට් වුණාට පස්සේ අනිවාර්යයෙන්ම මම ගිහිල්ලා ඒක බයික ආරංචි ආවට පස්සේ ගිහිල්ලා බලනවානේ. ඒක එහෙම දෙයක් තමයි උනේ. කිසිම නැතුව මම ඒකට සම්බන්ධ වෙලාවත් එහෙම කිසිම දෙයක් උනේ නැහැ. මේ වාහනේ ආйти ඔබතුමාට හරි එහෙම නැත්නම් ඔබතුමා පාවිච්චි කරන වාහනයක්ද මේක? මේ කොහොමද මේ කාර් එකද? ඔව්. මම ඒක මම කියන්නේ මමත් ඒ යාගේ ආවේ තියෙනකොට පැද්දා. නමුත් එහෙම කියලා ස්ථිර වශයෙන්ම පාවිච්චි කරපු එකක් නෙමෙයි. මොකද මං ගාව තියෙන්නේ මොන්ටේරෝ රටයක් ජීප් එකක්. මෙතුමා ළඟ තියෙන්නේ වෙනගත් රටයක් නේ. ඒක ඒ වාහනේ ඒක එච්චර ඒක නිකන් අමාරුයි වගේ කියාගත්ත නේද? ඒක ටිකක් පොඩ්ඩක් අපි ආපහු අහමුද? ඒ අර අපහැදිලි තත්ත්වයක් තියෙනවා රංගන මෙතන මොකක් හරි. පැහැදිලි වහන්න. මේ වාහනේ ආйти ඔබතුමාට හරි එහෙම නැත්නම් ඔබතුමා පාවිච්චි කරන වාහනයක්ද මේක? මේ කොහොමද මේ කාර් එකද? ඔව්. මම ඒක මම කියන්නේ මමත් ඒ යාගේ ආවේ තියෙනකොට පැද්දා. නමුත් එහෙම කියලා ස්ථිර වශයෙන්ම පාවිච්චි කරපු එකක් නෙමෙයි. මොකද මං ගාව තියෙන්නේ මොන්ටේරෝ රටයක් ජීප් එකක්. ඇත්තටම මේ අනතුර සිද්ධ වෙච්ච වාහනේ ඔබගේද? ඒක නැහැ. ඒක මේ එකක් නෙමෙයි. ඒක අර රෙන්ට් එකට ගත්ත වාහනයක්. චරිත් අපි පොඩි කාලේ අහලා තිනවා කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැහැ කියලා. කතාවක් කියන්නේ නේ ඒක. කතාවක් අහලා තියෙන්නේ. මේ ඉතින් ඔන්න ඕක මේ ඒකට එහෙමයි කියලා කිය මේක කතාවක් විතරයි. දැන් ප්‍රශ්න තියෙනවනේ. හරිද සාක්ෂියට එකඟයි හැම දෙයක්ම. දැන් අපි ඕක ගැන කියන්නේ නැතුව මොකද අපිට බොරුවටවත් මේ දිව නවා ගන්න විදියක් නැහැ නේ බොරු කියන්නේ. ඒ නිසා අපි ඒක සම්බන්ධයෙන් කට වහගෙන ඉමුනේ. දැන් හැබැයි මෙහෙම වෙලා තියෙනවනේ දැන් මොකක් හරි සිද්ධියක් වෙලා තියෙනවා මෙතන. දැන් මරණයට පත් වෙලා තියෙනවා. මේක තමයි ප්‍රශ්න වෙලා තියෙන්නේ. හැබැයි දැන් චෝදනා තියෙනවා. මේක කොයිතරම් දුරට දැන් අර තුවාලේ තියෙන කෙනාට වේදනාව දැනෙන්නේ. දැන් මෙතන මෙතුමාගේ ඥාති පුත්‍රයෙකු සම්බන්ධයි කියන නිසානේ මේ තරම් දුරට මේ කතාව ගෙන යන්නේ. හැබැයි මේ වගේ මේ අනතුරු සිද්ධ වුණා සෑහෙන ප්‍රමාණයක්. මේ ගිය සතිය වෙනකොටම. හැබැයි ඒ සම්බන්ධයෙන් කවුරුත් මේ විදිහට කතා කරන්න ලෑස්තුනේ නෑනේ. මේක කතා වෙන්නේ අර නිසා. එතකොට මේ වේදනාව හැමෝටම එකයි. එතකොට ඒ වේදනාව වෙනුවෙන් දින නීතිය ක්‍රියාත්මක වුණාද? මේකට කවුද දැන් මෙහෙම අනතුරු සිද්ධ වෙන්නේ නැත්නම් ඒක කොහොමද වළක්වා ගන්න කියන ගැටලුව තියෙනවා. චරිත අනතුරු සිද්ධ වෙලා තමන්ගේ ජීවිතයක්, තමන්ගේ පුතෙක්, තමන්ගේ සහෝදරෙක්, තමන්ගේ ස්වාමිපුරුෂයෙක් නැති වෙන්නේ. ඒ වේදනාව ඒ පාඩුව වින්දරා ගන්නවා නම් එතකොට ඒ වේදනාවට තවත් මේ නීතියෙන් හරියට සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නැත්නම් වෙනත් බලපෑම් එල්ල වෙනවා නම් වෙනත් අදාළ සැකකරුවන්ව යම්කිසි ආකාරයක ආරක්ෂා කිරීමකට ලක් වෙනවා නම් එතකොට මේ පුජ්‍යලින් මොනතරම් අසරණ වෙනවද? මේ විනාශ වෙලා තින්නේ ලොකු ගෙවල් වල නැහැදිච්ච දෙමව්පියන්ගේ නැහැදිච්ච දරුවෝ අද අපේ ගම්වල අහිංසක දරුවන්ට මහා විනාශයක්. ඒ නැහැදිච්ච දෙමව්පියොත් එක්ක අපි සාකච්ඡා කරා. ඒ අම්මටයි තාත්තටයි හිතක් පපුවක් කියන දෙයක් නැහැ. ඒ අම්මා ලක්ෂ ගානක පඩියක් කරන හොඳ ජොබ් එකක් කරන අම්මා කෙනෙක්. තාත්තත් එහෙමයි. ලොකුවට අගේ කරලා කියනවා පුතාට පිටරට උගන්වුවේ එහෙම කියලා. මහත් වෙලාට කියන්න සන්තෝසයි. අපි ගොඩාක් දුප්පත් දීවර අම්මලා, දීවර තාත්තලා අපේ දරුවන්ව බොහොම දුකසේ හැදුවේ. වැල්ල පැත්තේ ඉපදිලා මගේ දුප්පත් පවුලේ දරුවට තියෙන ඒ හැකියාව ඔය මහා පරිමාණයෙන් උගත් මිනිස්සු, ලොකු මිනිස්සු, ඔය බලවේග මිනිස්සු කියන ඔය තිරිසන් දරුවන් ළඟ නැහැ. ඒ අම්මත් කී අපි කතා කරාම හිතක් පපුවක් නැති විදිහට එයා කියන ඕන මිනිමරුමකට දෙන්නේ ලක්ෂයයිලු. සුවන සාකච්ඡාවකට කියලා අපිව ගෙන්නලා රෝහිත අබේගුණවර්ධන ඇමතිතුමාගේ නිවසට. රෝහිත අබේගුණවර්ධන ඇමතිතුමාට අපි කිව්වා එතුමා අපිත් එක්ක බොහොම සුවඳව ළඟින් මීට කලින් දේශපාලනයේ එක්ක ගොඩාක් ළඟින් හිටපු කෙනෙක්.
අපේ ඡන්දෙන් තමයි අද ওই පාර්ලිමේන්තුවේ ඉන්නේ. මම කියන්නේ එතුම වැරදි කියලා. නමුත් එතුමගේ අක්කගේ පුතාගේ කාර් එකනේ. එච්චර ලක්ෂ ගාණක් වටිනා කාර් එකක් එයාට දෙන්න පුළුවන් නම් මගේ දරුවන්ගේ වන්දියක් දෙන්න පුළුවන් මහත්තයෝ. චරිත් ප්‍රශංසාවට කාරණාවක් තියෙනවා අපේ රටේ ඉන්න ඇමතිවරු බොහොම හොඳයි. මොකද කාරණාව දැන් මේ අපේ රටේ වැඩිපුරම මේ ඇදීම් සිද්ධ වෙලා තියෙන රිය අනතුරු නිසා. එතකොට මේ අනතුරු සිද්ධ වෙන මිනිස්සුන් සම්බන්ධයෙන් හොයා බලලා ඒ මිනිස්සුන්ගේ තමන්ගේ නිවසට තමන්ගේ කාර්යාලයට කැඳවලා ඒ අයට පිහිට වෙන්නේ කොහොමද කියලා අපේ රටේ ඉන්න ඇමතිවරු බලනවා. එහෙම මානසිකත්වයක් තියෙන ඇමතිවරු අපේ රටේ ඉන්නවා චරිත්. ඇත්තද? එහෙම ඉන්නව නේද? ඒ කියන්නේ ඒගොල්ලන්ට එහෙම පවර්ලා ඇති දැන් නේද? එතකොට මේ දැන් පොලිසියටත් ප්‍රශ්නයක් නැහැනේ වැඩ ටික කරගෙන යන්න. දැන් අනතුරු සිද්ධ වෙනවා. එතකොට අනතුරු සිද්ධුනාම වගකීමක් හැටියට දරන ප්‍රදේශයේ ඉන්න කෙනාගේ ඒ අනතුරු වල සිද්ධුනා නම් යම් කෙනෙකුට නීතිය ක්‍රියාත්මක කරන්න. ඉතින් ඒ ඇමතුමා මෙදිහත් වල ඒ දේ කරලා තිනවා. අපි ප්‍රාර්ථනා කරනවා තව දුරටත් ඒ වගේ අනතුරු සිද්ධ වෙච්ච හැම අවස්ථාවකම මේ ඇමතුමල්ලට මේව ඇවිල්ලා කතා කරලා මේ දේ බේරලා දෙන්න පුළුවන් වෙන තත්ත්වයකටපත් වෙන්න කියලා. අපි වාහනේට යනකොට අපි විශ්වාස කරන්නේ මේ රියදුරු හොඳින් මේ වාහනේ පදවයි කියලා. අපි දකිනවා වාහනයක ගහලා තිනවා රියදුරු දෑතර දෙවි පිහිටයි කියලා. එතකොට මේ මාර්ග නීති සම්බන්ධයෙන් ඒක අනුගමනය කරන්නේ නැතුව හිතුවක්කාර විදියට හිතුමනාපෙට එහෙම යන රියදුරන්ට මේ දෙවියන්ගේ පිහිට ලැබෙයිද? මේ දෙවියෝ බලයිද මේ වගේ රියදුරු මෙහෙම පාර යනවා නම්? ඔව් ඒක තමයි ප්‍රශ්නේ. හැබැයි මේ සම්බන්ධයෙන් දැනට පොලිසිය විසින් පරීක්ෂණයකුත් පවත්වාගෙන යනවා. දැන් චෝදනා කීපයක් තියෙනවානේ. ඒතකොට ඒ චෝදනාව සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමාගෙන් ඇහුවා. කතා බහට ලක් වෙනවා මේ අදාළ සැකකරු. මේ වාහනේ පැද වූ පුජ්‍යලයන් නෙවෙයි නීති හමුවට ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ අදාළ පුජ්‍යලයා වර්තමාන අමාත්‍යවරයෙක්ගේ ඥාති පුත්‍රයෙක් බවට සඳහනක් වෙනවා. ඒ සම්බන්ධයෙන් යම්කිසි තොරතුරක් ලැබිලා තියෙනවද? එහෙම තොරතුරක් ලැබිලා තියෙනවා. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමාගෙන්, ඒ වගේම මේ ප්‍රදේශීය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිගෙන්, ඒ වගේම අනිකුත් ස්ථානාධිපති ඇතුළු අයගෙන් මා මේ ගැන විමසා බැලුවා. දැන් ඔවුන් ප්‍රකාශ කරපු කාරණයක් තමයි ඔය කියන ප්‍රභූවරයෙක්ගේ පුතෙක් කියන පුද්ගලයායි මේ ඇත්තම රියදුරයි අරගෙන බලපුවාම මේ දැන් පොලිසිය භාරයේ රිමාන්ඩ් එකේ ඉන්න රියදුරාට තුවාල සිදු වෙලා තිබුණයි කියන කාරණේ. ඒ වගේම ඔහු මේකට මූණ දීලායි තියෙන කාරණේ. ඔවුන් සම්පූර්ණයෙන්ම විමර්ශන නිලධාරීන් බැහැර කරා මේ වෙනත් අයෙක් මේ සඳහා ඉදිරිපත් කළයි කියන කාරණේ. තත්ත්වය ඔන්න ඕකයි පොලිසිය විසින් දැන්ට පරීක්ෂණ පවත්වාගෙන යද්දී ප්‍රකාශ කරන තත්ත්වය. අපි ගාල්ලෙන් කතා කරන්න ඉන්න ඉන්ද්‍රජිත් මහත්තයා එතුමාට අවස්ථාව ලබා දෙලෙමු. ආයිබෝන් ඔබතුමාට. ආයිබෝන් මහත්තයෝ. ඇත්තටම මහත්තයෝ බුදුහාම මෙච්චර රටේ දේවල් අනාවරණය කොන්නෝ මේ රටේ බලන දීමත්ත රියපැදවීමෙන් කොච්චර අනුතුරු වෙනවද කියලා මරණීය පාවිච්චි වෙනවා. ප්‍රධාන වැරද්දක් කරන්නේ ඒක තමයි. මැමිතිවරුන්ගේ පුතෙක් වුණත් මෙහෙම රියපදවල මේ වැරද්දක් වුණා ඒක නිවැරද්ද කරලා ඒක නීතිය රැහන්ට අසු කරලා ඒක ගණීර දඬුවමක් කරනවා නම් ওই වගේ දේවල් වෙන්නේ නැහැ මහත්තයෝ. ඔබතුමාට පින් සිද්ධ වෙන මේ කරන කාර්යයට අත්‍තරම. හොඳයි. දැන් වැඩේ තියෙන්නේ මෙහෙමනේ. පොලිසිය විසින් ඕක කරන්නේ රංගන. පොලිසියනේ අත්අඩංගුවට ගන්න ඕන. දැන් ඉතින් මේ පයාගල පොලිසියනේ මේක පරීක්ෂණ පවත්වන්නේ. ඒතකොට පොලිසිය OIC මහත්තයව කවුදපත් කරන්නේ? අපි අහලා තියෙනවා මේ ආසන ඉන්න සංවිධායකවරයා කියලා. අන්න එයා තමයි පත් කරන්නේ. තවත් කෙනෙක් ඉන්නව කතා කරන්න. සරත් මහත්මයා ආයිබෝවන්. ආයිබෝවන්. මම බද්දගම සරත් නානායක. මම කියන්නේ ඔබතුමාලා බලින්ගල ඔබතුමාලා අපේ කාලේ වීරයෝ අර කාර්ය කම්මල් ආචාර්ය ගැන කියපු දවසෙත් අපි උත්සාහ ගත්ත කතා කරන්න. මම කියන්නේ ඒක අතුරු සිදුවීමක් සිද්ධ වුණා. ඇමති ඥාතියේ ඇමතිවරයාගේ මෝටර රථය අරගෙන කතරගම ගියා. ඒකේ ඩ්‍රයිවර් මාත්‍යෙක් කිව්වේ ඉර කැපුණා. ඉර කැපුණ වෙලාවේ පොලිස් නිලධාරියා ගත්තලු නලාව තුඳින්න. වාහනේ දුරදී ඉර කැපුණාම ළඟට එනකොට නම්බරේ දැක්ක ගමන් සීරියෙන් ඉතලිය කරන් ගිහිල්ලු සාගතයි. ලංකාවේ දේශපාලන සහ පොලිසිය අතර සම්බන්ධතාවය අනිත් එක තමයි ලංකාව ගොඩ ගන්න බෑ අරක්කුයි දේශපාලනේ කියනකම්. මේ සමහර ලාවට චරිත මේ පොලිසිය සමහර විසිල් පිඹෙන්නේ නැහැ. මොන හරි ප්‍රශ්න වුණාන් පස්සේ කටේ හුලං නැතුව හරි පිඹෙන්නේ නැතුව යනවා. දැන් අර මහනුවර එක සිද්ධියක් වාර්තා වුණානේ පසුගියදා. එක නෝන කෙනෙක් මේ පාරේ මේ රටේ නවත්තලා තිබිලා මේ අපේ පොලිසියේ ඉන්න මහත්තයා ගිහිල්ලා යතුරු අරගන්න හැදුවා. ඉතින් යතුරු හදාගන්න හැදුවෙ පස්සේ මේ දෙන්න අතර දබරයක් ඇති වුණා. අන්තිමට නෝනට උනේ රෝහලට යන්න. ඉතින් අන්තිම දැන් හැබැයි මේ රාලහාමීට වෙලා තියෙන්නේ වැඩ තහනම් වෙන එක. ඉතින් ඔය දැන් මේ නීතිය තියෙන තත්ත්වය තමයි යෝක. හැබැයි ඒ අපේ රටේනේ. තව රටවල් වල ඊට වඩා හොඳ දේවල් සිද්ධ වෙනවා. දැන් එක රටක අපි දන්නවා මේ ජනාධිපතිවරයෙක් හිටියා. ඒ ජනාධිපතිතුමාගේ තාත්තා බීමත්වරිය පැදෙව්වා. හැබැයි උනේ මොකද්ද? ඒක හංගගෙන හිටියේ නෑ. ඒ ජනාධිපතිතුමා තාත්තා වුණත් නීතිය විසින් අත්අඩංගුවට ගත්තා. මොකද ගෙදරට තමයි එන්නේ. ඒ මේ නීතිය කඩ කරා කියන දේ මේ හැංගිලා යන්න බෑ. ඉතින් ඕ වගේ නීති තමයි දැන් පිටරට ක්‍රියාත්මක වෙන්නේ. මේ රටවල් දියුණු වෙලා තියෙනවා. දැන් අපේ මොකද වෙන්නේ? යමක් වුණොත් ඇමතිතුමා ඉන්නවා. මන්ත්‍රීතුමා ඉන්නවා. ඒක නීතිය ක්‍රියාත්මක කරන්න නම් බෑනේ. හැබැයි නීතිය වල්වදින්න දෙන්න බෑ. ඒක ක්‍රියාත්මකනේ. ඇමතිතුමාටත් එක වෙන්න ඕන. මේ අහිංසක මිනිසුන්ටත් එක වෙන්න ඕන. ඒතකොට මේ වැඩේ හරියට කෙරෙන්න නම්
මේ සම නීතියක් ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒක ඉතින් කතාවක් විතරයි. කවදාවත් ඕක වෙන්නේ නැහැ. ඔබටත් පුළුවන් කතා කරන්න 0115 347 347ට. බැලුම් ගල. අද අපි බැලුම් වලින් කතා කරමින් ඉන්නේ පසුගිය සෙනසුරාදා පයාගලදී සිදුවෙච්ච රියානතුරෙන් ඇත්තටම අත්අඩංගුවට අරගෙන තියෙන වැරදිකරු ඇත්තටම වැරදිකරුද කියන එක. 0115 347 347න් බැලුම් ගලට කතා කරන්න අපි ආරාධනා කරා. හිතවතුන් දෙදෙනෙක් ඉන්නවා. රංගන අපි මුලින් අවස්ථාව දෙමු ඌරුබොක්කෙන් කතා කරන ඉන්දික මහත්මයාට. අයිබෝන් ඔබතුමාට. මම ගියවාට දුන්නාද මම විතර ගිහිලා බෑන් එක. ඔව්. අපිත් එක වයන් තුනක් ගියා. ඒ එනකොට මම ඉස්සෙල්ලා බෑන් එක ගහවේ. ඌරුබොක්ක පැත්තේ ඉඳලා ආව කටුවන පැත්තට කැබ් එක. හෝනේ ගහගෙන ආවා. හොඳට බීරේ හිටියේ. ඔව් ඒකද කියන්න තියෙන ඔබතුමාට? නෑ ඒක ඇවිල්ලා මගේ ඇඟට එක්කා. නවත්තන්න කියලා. ඊට පස්සේ මම නැවැත්ති වෙනවා. ඊට පස්සේ මගේ පස්සෙන් තව බෑන් එකක් ආවා. ඒ බෑන් එකට ඇඟට කපලා දිනවා නවත්තන්න. ඒ පස්සේ නැවැත්ති වෙන්නේ නෑ. ඊට පස්සේ පස්සෙන් එළවගෙන ඇවිල්ලා මේක හිටපු ඔක්කොටම ගැහුවා හොඳටම. හොඳ ඒක මොකක් හරි වෙන බලයක් වෙන්නේ නැති. එහෙම මේ පාරේ යන මිනිසුන්ට ගහන්න පුළුවන් දේ. ඉතින් ඒක තමයි වෙලා තියෙන්නේ. තවත් කෙනෙක් ඉන්න කතා කරන්න. නුවරින් කතා කරන අයිරාංගලී මහත්මිය. අයිබෝන්. අයිබෝන්. ඔබතුමිය කතා කරන දේ පැහැදිලිව ඇහෙවේ රේඩියෝ එකේ ශබ්දය අඩු කරලා කතා කරොත්. මම රේඩියෝ එක දාලා දැමේ අල්ලපු ගෙදර රේඩියෝ එක දාලා තියෙන්නේ. හරි කියන්න පැහැදිලිව කියන්න. මගේ පුතාට වයස අවුරුදු 2යි මාස 9යි. එතකොට පුතාව පාරේ යන හරියට ජනමත් වලින් මේ බයික් එකකින් අප්පකට ගිහිල්ලා තිබුණා. බයික් එකකින් අප්පකට ගිහිල්ලා ඔක්කොම කරලා මනුස්සයාසන් බය ගන්නලා බේත් සම්මල ගෙදර ගෙනලා දාලා තිබුණා. ඊට පස්සේ මම පොලිසියට ගියා. අවස ඇවිදින්න. ගිහින් පොලිසියෙන් ඊට පස්සේ තමයි ක්‍රියාත්මක වුණේ. ඒ වෙනකන්වත් පොලිසිය ක්‍රියාත්මක වෙලා තිබුණේ නැහැ. මගේ මහත්තයාට ඔපරේෂන් ඒරියා හිටියේ. ඉතින් ඒ පොලිසියේ යම් නිලධාරීන්ගේ තියෙන දුර්වලතා මගේ පොලිසිය වෙලා. ඉතින් ඒවන මම ඒකට නිකන් හිටියේ නැහැ. ඔය පුත්තලයින්ටත් නීතිය හමුවටම යන්න කියලා. මොකද මම ඒකට සෑහෙන ලොකු වන්දිමුද්‍රක ඉස්සරහට. හොඳයි දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඔන්න ඔය කාරණාව තමයි රංගන. මොකද මේ විදියට යම් කිසි විදියක පොලිසිය සම්බන්ධයෙන් ජනතාවගේ තියෙන විශ්වාසය බිඳ වැටුණෙන් පස්සේ එතකොට මින් එහාට නීතිය සම්බන්ධයෙන් ජනතාවගේ තියෙන විශ්වාසයත් බිඳ වැටෙනවා. මොකද Tamanට සාධාරණයක් වෙන්නේ නැහැ කියන සැකේ හැමතිස්සෙම ජනතාවගේ හිත තුළ තියෙනවා. එතකොට තමයි අර පොලිසිය වලට ගහන්න යන්නේ. එතකොට තමයි පාරට බැලලා උද්ඝෝෂණය කරන්න යන්නේ. ඒ නිසා පොලිසියේ තියෙන නීතිගරුකත්වය රැක ගැනීම පොලිසියේ ඉන්න මේ මහත්තුරුන්ගේ වගකීම. හැබැයි ඊළඟ කාරණාව තමයි එතකොට මේ පොලිසියට පත් කරන ලොකු නිලධාරීන් ඉන්න ඕනේ. ඒ නිලධාරීන්ට රාජකාරී කරගෙන යන්න පැහැදිලි විඩ ලබා දෙන එක ඒ පළාතේ ඉන්න අමාත්‍යවරුන්ගේ മന്ത്രിවරුන්ගේ වගකීමක්. එහෙම නැති වුණොත් මේ නීතිය වල්වදිනවා. හැබැයි ඊට වඩා වගකීමක් තියෙන රටේ මහජනතාව ගාව. මේ පොලිස් නිලධාරීන්ව පත් කරන මේ කටයුතු වලට මැදිහත් වෙන දේශපාලඥයන්ව පත් කරන රටේ මහජනතාව. ඔවුන් තීරණය කරන්න ඕන මේ වගේ දේශපාලඥයෝ මේ වගේ තැන් වලට ගෙනාවොත් එහෙම ඒකෙන් මොන වගේ බලපෑමක් රටට ගමට සිද්ධ වෙයිද කියලා. ඔව් කෙනෙක් ප්‍රධාන කාරණාවක්. ඒක අමතක කරන්න එපා. ඒක මතකේම තියාගන්න. ඒක මොකද අපේ කට්ටියට මේ අමතක වෙනවා. මොකක් හරි වුණාන් පස්සේ දවස් 3කට වඩා තියාගන්න නැහැ ඒක. මොකද ඒ නිසා මේ ඡන්ද කාලේ වෙනකොටත් ඔය අමතක වෙන්න ඉඩ තියෙනවා. දැන් හැබැයි පයාගල සිද්ධිය ගැන අපි මේ කතා කරගෙන ඉන්නේ. ඒ අනතුරේ මියගිය පුජ්‍යලයෝ ගැන දවස් 2කින් 3කින් මේ දරුවන්ට අම්මලා තාත්තලාට අමතක කරන්න බෑ. එතකොට මේ වෙච්ච පාඩුව වින්දරා ගන්න විදිහක් නැහැ. එතකොට මේ අයට මුදලින් මේක යම්කිසි වන්දියක් දුන්නොත් එහෙම මේ අඩුව පිරිමහන්න පුළුවන් වෙයිද? මොකද ඊයේ තමයි මේ පුද්ගලයන්ගේ අනුතරට පත්ලා මියගිය පුද්ගලයන්ගේ අවසන් කටයුතු සිද්ධ වුණේ. ඊයේ වෙනකම් මේ කතාව දීර්ඝව ගලාගෙන ගියා. එක එක බලපෑම් සහ විවිධ යෝජනා චෝදනා මැද්දේ විවිධ නවත්වා දැමීම් සිද්ධ වුණා මේ කරන්න හදපු දේවල් වලට. එතකොට දැන් ඒ කතාවේ තවත් කතා කිහිපයක් අපි ඔබට අනාවරණය කරන්න සූදානම් වෙන්නේ. මේ ඒ කතාවේ එක් කතාවක්. ඇමතිතුමා මදහත් වෙලා පොරොන්දු වුණා මේ වැඩ කටයුතු ඉවර වෙලා ඇවිල්ලා මාව මුණ ගැහෙන්න. මේ හප්පුපුවෙන්ගේ මට වැඩක් නැහැ මම ඒගොල්ලන්ට උදව් කරන්න යන්නේ. ඒගොල්ලන්ගේ දේවල් ඒගොල්ලන්ගේ වන්දි වෙනමයි මගේ ගානේ මම ඕගොල්ලන්ට උදව්වක් කරන්නම් කියලා පොරොන්දු වුණා. මේ වචනය තුල පදනම් වෙලා සහ පොලිසියෙන් ගෙදරට කරපු දැනුම් දීම තුල පදනම් වෙලාද මේ උද්ඝෝෂණයෙන් වැළැක්විලා ඉන්නවල තීරණය කරේ. ඇත්තෙන්ම මගේ දරුවා නැති වෙලා අපිට දැන් තියෙන කනගාටුව අපිට තියෙන පාඩුව අපිට තියෙන වේදනාව දන්නේ අපි විතරයි. අපිට බයයි යම්කිසි විදියකින් මේ දරුවන්ව කෝප වැඩි වෙලා මේ දරුවන්ට අපි හොඳටම ඇස් දෙකට දකිනවා. පයාගල පොලිසිය දැන් පොලිස් නිලධාරීන්ගෙන් පිරීලා වැඩිපුර පොලිස් නිලධාරීන් 500ක් විතර ඉන්නවා. නිලධාරීන්ගෙන් පිරීලා පාරේ නිතරම දැනටත් මේ ළමයව තැම්පත් කරන පිට්ටනිය පල්ලිය වත්තේ මුර ඔය මුර කරන්නේ මිනිහ නෙවෙයිනේ. ඔය මුර කරන්නේ පයාගල පොලිසියයි ඒගොල්ලන්ගේ ගෙවලු. අපිට මුර ඕනේ. අපිට කවුරුත් වැඩි කරන්න එන්නෙත් නෑ. අපිට කාගේවත් මුර ඕනේ. ඉතින් අපිට බයයි අපේ දරුවන්ට වෙඩි තියලා එහෙම කරලා ඒගොල්ලෝ මේ ප්‍රශ්නේ වෙන පැත්තකට හරවන්න පුළුවන්. අපේ ගමේ ඉන්න මේ දූපුතුන්ට ආදරේ නිසා ගමේ අයටත් තේරුම් කරලා දුන්නා. මේක ලොකු විනාශයක් කරගන්න එපා. අපේ පවුලට මේ වෙච්ච අපරාධෙන් අනිත් අයගේ සහයෝගය ඇතුව අපි නිහඬව මේ දේ
අවසන් කරමු කියලා. ඒ වගේම මේ සිරගත වී සිටින පිරිමි දරුවගේ දෙමව්පියෝ දැනට පෙරක දෝරුවෙක් ඉදිරිපිට දෙනවා කියලා යම්කිසි වන්දියක් පොරොන්දු උඩ ඒගොල්ලෝ කියනවා. ඒ පොරොන්දුව ඒ විදිහටම ඉෂ්ට කරනවා නම් ලොකු දෙයක්. වන්දියකට වෙච්ච අසාධාරණයක් එහෙම නැත්නම් වැරද්දක් වහන්න බෑ. හැබැයි ඒ වන්දිය දීර්ඝකාලීනව ගෙවන සිද්ධ වෙන්නේ ඒකෙන් අයහපතටපත් වෙච්ච කට්ටියට. කොහොම වුණත් සිද්ධිය එසේ අවසන් වෙවිද කියලා සැකයක් තිබුණා. සිසිර මහත්මයා ඉන්නවා අයබෝවන්. මේ දේශපාලන ගැන කතා කරලා වැඩක් නෑ. අද ලංකාවේ මේ තියෙන දේශපාලන තත්ත්වය ගැන සත්‍ය සිදුවීමක් තියෙනවා. මේ යටිඅන්තර ප්‍රදේශයේ මම රාත්‍රී 12ට විතර දරුවෝ දෙන්නත් එක්ක එනකොට විදුහල්පතිතුමෙක් ඇක්සිඩන්ට් එකකට වාජනයලා තිබුණා. ඉතින් විදුහල්පතිතුමා තමන්ගේ පැත්තේ ඇවිල්ලා තියෙන්නේ නමුත් බීමත් ආපු පුජ්‍යලෝ තුන්දෙනෙක් වන්දියක් කිල්ලන 2500ක. එතෙන්දි මම පොඩ්ඩක් මැදිහත් වෙලා කතා කරා. පොලිසිය ඇවිල්ලා මොකද කරේ අර බීමත් ඉන්න පුජ්‍යලෝ තුන්දෙනාත් එක්ක අතරත් දීලා උඹලා ඕන දෙයක් කරගන්න කියලා ගියා. ඇත්තටම අපි ඇසරුණා. නැවත පොලිසියට කතා කරාට පස්සේ කියනවා ඕගොල්ලෝ බීලා දින්නේ කියලා. මම කිව්වා අපි බීලා නෙමෙයි විදුහල්පතිතුමා බීලත් නෑ මම බීලත් නෑ කියලා. ඊට පස්සේ මම පොලිසියට කතා කරා කියලා මට ගහන්න ආවා. ගහන්න ආවට පස්සේ දරු දෙන්න කෑ ගැහුවා තාත්තට ගහන්න එපා කියලා. නමුත් එතක් පොලිසියට කිසිම මේකින් පොලිසිය එතෙන්ට ආවේ නෑ. අහවල් සංවිධායකතුමාගේ අපි අරකයි මේකයි කියලා කිව්වා මිසක් ආවේ නෑ. ඊට පස්සේ කිව්වා පස්සෙන් ආපු දිල්ලක මාත්‍යව ගැන කතා කරලා වැඩක් නෑ. හොඳම කසිපුකාරියෙක් තමයි ඔය ඉන්නේ. යටිඅන්තර පොලිසිය රාළමලත් එක්ක ඔයගොල්ලෝ ඔක්කොම බොට කට්ටිය ඔයගොල්ලෝ පුළුවන් විදිහට විශේෂකට යන්න කියලා. ඉතින් අපේ පාඩු ඉඳගෙන අපි ගුටිච්චාලා ඉතින් ආවා. ඉතින් මේ ඔන්න ඔකයි පොලිසිය තියෙන තත්ත්වය. ඔය අර මංජුලා හැම ඉන්න පැත්තනේ ඔක. දන්නවා අපි ඒ පැත්තේ ඉන්න කසිප්පු වෙන කට්ටිය කවුද කියලා. හැබැයි වෙලා තියෙන්නේ ඉතින් ඒ පොලිස් නෙමෙයි. ඒගොල්ලන්ට කියන්නේ හොරා පොලිස් කියලා. මිනිස්සෙකුට කරදරයක් වුණාන් පස්සේ පිහිට වෙන්න බයයි. මොකද උදව් වෙන්න ගියාන් පස්සේ තමන්ගේ පිටට මේක නැවත කරකැවිලා එන්න පුළුවන්. දැන් අපි කතා කරන මේ පයාගල සිදුවීමෙත් මේ සිදුවීම් හරියටම කවුද දැක්කේ? එතකොට මේ කරුණු කාරණා හරියටම කියන්න ඍජුව කියන්න කෙනෙක් ඉදිරිපත් වෙන්න බයයි. ඔව් මොකද එහෙම වුණොත් පස්සේ මොකක් වේද කියලා බයක් තියෙනවනේ. දැන් නීතිය කොහේ ගියත් කමන්නේ තමන් රැක ගන්නත් ඕනනේ. ඒකනේ ඇත්ත කාරණාව. අයිබෝන් ගුණත් තමයි. දැන් ඔය මන්ත්‍රීවරුන්ගේ ඇමතිවරුන්ගේ යනකොට අපි පාරේ වාහනයක් කරගෙන ඒ වාහනේ පාරේ කොහොම අයින් කරන්නද? ඒගොල්ලෝ එකපාරටම ඇඟට අල්ලලා පොලිසියෙන් අපිට බැනලත් එක්ක යන්නේ යන්නේ ආර්ශ නිරලා. ඒකයි වැඩි රටේ කිසිම නීතියක් දන්නේ නැති කෙනා පරිණි ගන්නේ. ඒකට යන මිනිස්සුත් ඒ වගේ ඒවා එළවන්නේ සාමාන්‍ය අපි වගේ මිනිස්සු. නමුත් අතෙන්ට ගියාම හරියට මේ ඇමතිතුමාගේ විදිහට ඔය ඒ කියන්නේ දැන් නම් එහෙම මේ දැන් ආරක්ෂක නිලධාරීන් අඩු කරන්න කියලා තියෙනවලුනේ. එහෙම නේ ඒක නිසා දැන් ප්‍රශ්නයක් නැහැ. ඉතින් යන්න දැන් මොකද බය. ඉස්තර දැන් මේ කොයි වෙලාවෙ මොන තරජනේද කියලා බයකින් හිටියේ. ඉතින් ඔය මරාගෙන ගිහපු අවස්ථාවල් තියෙනවනේ. ඒ කියන්නේ පාරේ යන කට්ටිය වැට කරගෙන ගියානේ. ඒ හර හයියෙන් ගිහපු ඒවා. ඊදිනේ පස්සෙන් යනවා. හරි බයයිනේ පාර පයින්න. ඒ උනේ අර ත්‍රස්තවාදී කලබල තිබිච්ච දවසරනේ. දැන් ඉතින් ඒත් තියෙනවනේ අර කප්පන් සිද්ධි තියෙනවා. ඉඩම් අල්ලගන්න ඒවා තියෙනවා. තව කොච්චර ඒවා තියෙනද? තව දුරටත් ඉතින් ඔය ආරක්ෂාව දාගෙන තමයි ඇමතිවරුන්ට යන්න වෙන්නේ. නැත්නම් බෑනේ යන්නේ. ඔව් දැන් එහෙම යන්නේ නැහැලු. කතාවක් තියෙනවා එහෙම. ඔව් යන්නේ නැහැ කියලා කියනවා නේ මන්ද අර කප්පන් ගත්ත එක්කන කොහොමද දන්නේ යන්නේ. හරි. කොහොම වුණත් දැන් ඔය කතාවේදී ඇමතිතුමාට වගකීමක් තියෙනවනේ රංගන කතා කරන්න. අපි තව දුරටත් මේ ඇමතිතුමාගේ සම්බන්ධයෙන් තියෙන වගකීම ප්‍රශ්න කරා. ඒ උදවියට වන්දි මුදලක් ලබා දෙන්න සාකච්ඡා කරලා මේක එකඟතාවයකට කැඳවලා තියෙන්නේ. එතකොට ඔබතුමා ඒ කටයුත්ත කරන්න මැදිහත් වුණේ ඇයි? මියගිය අය මගේ දේශපාලන වශයෙන් මට ගොඩාක් උදව් කරපු පවුල් වෙලාය. ඒ අය මට කතා කරලා කිව්වා සර් මේකේ අසාධාරණයක් වෙනවා අපිට මේ අපේ මේ වාහනේ හැපිච්ච ඈත් එක්ක නඩු කියනට වැඩිය හොඳ අපිට කතා කරගන්න දෙන්න කියලා. මම කිව්වා කරුණාකරලා ඔයගොල්ලෝ එකඟ නම් ඒ ඈත් එක්ක කතා කරගෙන ඒ අවශ්‍යතාවය ඉටු කරගන්න කියලා. ඒක ලබා දීම මේ දේශපාලනයකට මගේ යුතුයකමක් වෙනවා මං ඉපදිච්ච ගමේ. මට කිසිසේත් කාටවත් වන්දි මුදල් අරගෙන දෙන්නවත් ඒ අයට අවශ්‍ය දේවල් කරන්න කිසිම අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. නමුත් අසාධාරණයක් මෙතන සිද්ධ වෙලා තියෙනවා කියලා කියන නිසා තමයි අපි පැහැදිලිවම කිව්වේ ඒක DNA පරීක්ෂණයක් කරන්න. ඒ වගේම තමයි CID එකටත් මේ සම්බන්ධයෙන් අවශ්‍ය පරීක්ෂණ කරන්න කටයුතු කරන්න කියලා. මේ සිද්ධියට අදාළ වාහනය ඔබතුමාගේ සහෝදරියගේ පුතාට අයිති වාහනයක් නිසා ඔබතුමා මැදිහත් වෙලා ඔවුන් නීතියෙන් ගලවා ගැනීමකට එහෙමත් නැත්නම් මේ අදාළ වින්දිත පාර්ශවය අපහසුතාවයට පත්වන ආකාරයෙන් ඔබතුමා කටයුත්ත ගෙදලා තියෙනවද? මම බොහොම පැහැදිලිව මතක් කරනවා මම මේ රටේ ඉන්න මහජන නියෝජිතයෝ අතර කළුතර දිස්ත්‍රික්කයේ ඉන්න දේශපාලකයෙක් හැටියට මම පොළොවේ පය ගහන ඇමතිවරයෙක්. මම පුංචි මිනිසුත් එක්ක ජීවත් වෙන ඇමතිවරයෙක්. ඒ නිසා යම් දෙයකින් වැරද්දක් කරලා තිබුණා නම් ඒ පවුල් වල නෙවෙයි කවුරු හරි ඔහුව වැරද්දට ඉදිරිපත් කරන්න පුළුවන්. ඔහුගේ අතින් නම් මේක සිද්ධ වෙලා තියෙනවා රියානතුරක් අනිවාර්යයෙන්ම ඔහු ඉදිරිපත් වෙනවා. ඔහු නෙවෙයි නම් ඔහුගේ මිත්‍රයෙක් නම් ඔහුට ඒකට ඉදිරිපත් යුතු වෙන්නේ නැහැ. ඒ නිසා මම කිසිසේත්ම කියනවා මං එවැනි තත්ත්වයකට පත් වෙන තරම් නින්දිත මහජන නියෝජිතයෙක් නෙවෙයි කියන එක බොහොම පැහැදිලිව මතක් කරනවා. ඒ ප්‍රදේශයේ ඉන්න ඒ අයගෙනුත් අහුවපන් දරගන්න පුළුවන් කමක් නැහැ. මොකද මේ ඇමතුමා මේ වරාය මහමාර්ගනේ
දැන් නැවේ ගියත් මේ මහමාර්ගයන් සති කොහොමත් පොළවේ පය ගහන්න එපා නේද එතුමා මේ පාරවල් හදද්දි එහෙම හපුතලේ විජයරත්න මහත්මයා කතා කරනවා. අයිබෝන්. මම හම්බෙන් විජයරත්න. මේ ඕන ඩිවිෂන් වල බල වැඩක් කරලා බේරෙන්න පුළුවන් අපේ අධිගාන පොලිසියක ග්‍රාම ආරක්ෂකකාරී ඉන්නවා. මොකද ඒගොල්ලන්ට ගොරක ධර්මස් කරන්න පුළුවන්. ඒ වගේ තත්ත්වයක් තියෙනවා. ඔව් ඒ කියන්නේ කවුරු හරි නීතිය ක්‍රියාත්මක වෙනවා නම් කොහේ හරි තැනක කවුරු හරි අඳුරන කෙනෙක් ඉන්න ඕනේ කියන මතය දැන් ජනතාව අතරට පත් වෙලා තියෙන්නේ. ජනතාව හිතන් ඉන්නේ දැන් රෝහලකට ගියත් එහෙම රංගන. කවුරු හරි ඉන්නව නම් තමයි රෝහලෙන් හරියට ප්‍රතිකාර ගන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්නේ. රජයේ තැන යනවා නම් කවුරු හරි හොයලා තමයි යන්නේ ඉස්සෙල්ලා යන්නේ. ඒකට බස් එකකට නැග්ගත් මේ කොන්දොස්තර මහත්තයා අඳුරනවාද කියලා හිතාගෙන නගින්නේ. එහෙම තත්ත්වයක් අද පත් වෙලා තියෙන්නේ. ඒක නිසා මේ අපි ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මේ ඇමතුමාලගේ රාජකාරී මෙන්න මේවා හදන්න ඕනේ. ජනතාව සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට මැදිහත් වෙනවට වඩා බලන්න මේ අපේ ඇමතුමා දැන් කරන වැඩේ ඉතින් හොඳයිනේ ඉතින් මේ සාකච්ඡා පවත්වනවා ගෙනල්ලා මේ දෙන් වන්දි ගෙවන්න හදනවා අනේ දෙයියනේ අපේ පළාත්වල ඉන්න ඔක්කොම ඇමතිවරු මේ විදියට සිද්ධ වුණා නම් මේව කරන්න රංගන මැදිහත් වෙනවා නම් මේ ප්‍රශ්න පොලිසිය වල නිදහස ඉන්න පුළුවන් නේ. ඔව්නේ. ඇයි මෙච්චර මේ බලන්නක මෙතුමා වගේ වැඩ කරන්න ඉගෙන ගන්නවා. හැබැයි තව කෙනෙක් ඉන්නවනේ වගේ සම්බන්ධ. බරපතල ගැටලුව මේකයි. දෙදෙනෙක් මේ අනතුරින් මිය ගිහිල්ලා තව කෙනෙක් තුවාල ලැබ රෝහල්ගත වෙලා තියෙනවා. එතකොට චෝදනා බවටපත් වෙන්නේ අමාත්‍යවරයාගේ සහෝදරියගේ පුත්‍රයා තමයි මේ වාහනේ පැදෙව්වේ කියලා. අපි ඔහුගෙන් ඇහුවා. මේ වාහනය මේ අනතුර සිද්ධ වෙන වෙලාවේ වාහනේ හිටියද ඒ වෙලාවේ? අනේ නෑ මම හිටියේ නෑ මම හිටියා නම් මට මෙහෙම මට කිසිම ශාරීරික තුවාලයක් නැතුව ඉන්න හම්බෙන්නේ නෑනේ වාහනයක් මෙච්චර ඇක්සිඩන්ට් එකක් වෙලා මම ඒ වෙලේ හිටියේ නෑ මම මේ හිටියේ නම් කලුතර තමයි හිටියේ මම ඒ වෙලාවේ මම ඔක්කොම පොලිසියට සඳහන් කරලා තියෙනවා. අපි එකට මම කාලා මම කලුතරට වෙලා ඉන්නකොට මෙතන මේ ඇක්සිඩන්ට් එකක් වෙලා තියෙනවා. ඇක්සිඩන්ට් එක කියලා කියන්නේ ඒගොල්ලෝ අපිත් එක්ක ඉඳලා ගිහිල්ලා ඇක්සිඩන්ට් එක කරගෙන තියෙනවා. ඉතින් මම ඔක ගැන කිසිම සම්බන්ධයක් නැහැ. ඇත්තටම මම සම්බන්ධයක් නැහැ. කිසිම දෙයක් මම දන්නේ නැහැ. ඇත්තටම අනවශ්‍ය ප්‍රශ්න වලට මට උත්තර දෙන්නවත් එහෙම කිසි දෙයක් නැහැ. මේ මට අදාළ පුද්ගලයාගෙන් ඒක දැන් ප්‍රශ්න කිරීමක් කරගෙන යනවා. මාධ්‍යයට කියන්නේ ඊළේ කට උත්තරේ බලලා ඒවා ඔක්කොම මේව කළා මාව අනවශ්‍ය විදියට මාධ්‍යයෙන් මේව කරනවා. මේ ඒකට මට ගාණයක් දෙන්න කියන එක විතරයි මම නම් කියන්නේ. මේ චෝදනාවට ඔයාලා ලක් වෙනකොට ඔයා මේ රියානතුර සිද්ධ වෙච්ච ස්ථානයට ගියේ මොන පදනමක් ඇතුවද? ඔයාට කොහොමද මේ තොරතුරු ලැබුණේ? නෑ ඒක නම් කියන්නේ මම ඒ ඔක්කොම හැමදේම පොලිසියට කියලා තියෙන්නේ. තව ඉස්සරහට මේ ප්‍රශ්න මට දාගන්න ඕමනාවක් නැහැ මීඩියා වලටවත් කිසිම තැනකට. ඒකට කලින් අමාත්‍යතුමත් මොනාර උත්තර මෙයා කියන්නේ නැති මේක මොකද වෙලා තියෙන්නේ කියලා. ඉතින් මගේ මේ තියෙන මේ සිටුේෂන් එක නම් මට කිසිම තව ඉදිරියට ඔකට උත්තර දෙන්න බෑ. මොකද මේ වෙලා තින්නේ මොකද්ද කියලා මම සම්පූර්ණවම පොලිසියට කියලා තියෙනවා. ඒකට මම සම්බන්ධ නැහැ. ඒකට නිකම් ආව නිකාරුණේ අල්ලගත්ත කියලා විතරයි වඩ කියන්නේ. එච්චර කියන්න තියෙන්නේ මට. වැඩේ තියෙන්නේ එහෙම වැරදි වැඩක් කරලා තියෙන්නේ මේ මෙතුමා කියන්නේ. එතුමා සම්බන්ධ නැහැ. නිකරුණේ මේ නිකන් එහෙම චෝදනා කරන්න හොඳ නැහැ. අර කතාවක් තියෙනවා මේ ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැ කියලා. එතකොට මේ අර ඇක්සිඩන්ට් එක වෙච්ච මොහොතේම දැන් මෙතුමා කියන්නේ මෙතුමා මෙතනට ඇවිල්ලා තියෙනවනේ. අර යාළුවනේ මේක මේ රිදුරු මහත්තයා හැටියට ගිහිල්ලා තින්නේ. පදවගෙන ගිහිල්ලා තින්නේ එතුමා. අනේ ඒ කියන්නේ ඒක තමයි ඒ තරම් බලන්නකෝ මේ පළාත පයාගල කියන්නේ කොච්චර මේ සහෝදරත්වයෙන් ඉන්න පළාතක්ද නේද? අපිට මෙහෙම අනුතුරක් සිද්ධ වෙච්ච ගමන් යාළුවෙකුට ටග් රෑ 12 එක වුණත් එතනට එනවා. ඇවිල්ලා මොකද දන්න අපේ සහෝදරයා ඉන්නවනේ. ඉතින් ඇමතුමා ඉන්න එක බේර ගන්න ඕන නිසා වෙන්නේ තියෙන්නේ. මේ මෙතුමා කියලා තියෙනවනේ රංගන මේ ඔක්කොම පොලිසියට ඔක්කොම කිව්වා කියලා කියනවනේ. කියලා තින්නේ පයාගල පොලිසියටනේ. ඒකයි වැඩේ නේද? මේ සහෝදරකම කොච්චර කියනවද චරිත දැන් මේ යන ගමන යන්නේ මත්පැන් සාදයකට යන්නේ මදු විතින් සප්පායම් වෙලා යන්නේ යාළුවෝ කට්ටියත් එක්ක විනෝද වෙන්න. එතකොට ඒකට තමන්ගේ වාහනේ දෙන්න තරම් කාරුණික මිනිස්සු අපේ රටේ ඉන්නවනේ. ඒක තමයි කියන්නේ මතට තිත කියලා. හැබැයි මේ දේවල් සිද්ධ වුණාට තමන්ගේ ඒ දරුවා නැතිවෙච්ච පාඩුව දැනෙන්නේ ඒ සහෝදරයන්ට, ඒ මව්පියන්ට, ඒ බිරිඳට, දරුවන්ට. ඒ අයගේ මානසිකත්වය අද වෙනකොට මෙන්න මෙහෙමයි. මගේ දරුවන්ගේ වන්දිය දෙන්නේ මම දැන් වයසයි මම ලෙඩෙක් මගේ මහත්තයා ලෙඩෙක් අපි අරක්කු විකුණන ගංජා විකුණන කුඩු විකුණන මහ පරිමාණ වගේ ජරා වැඩ කරන මිනිස්සු නෙවෙයි අපි අහිංසක දීවරයෝ ඒගොල්ලන්ට හොඳට ඇමිති බල පොලිස් බල ඒවා තියෙනවා ඒගොල්ලන්ව ඔය නලවනවා වගේ දුප්පත් අහිංසක අපිව නලවන්නේ අපේ තාත්තත් ඔයයි මහත්තයා නම් මගේ දරුවන්ගේ මාමත් ඇමති නම් අපිත් එහෙම වෙන්න පුළුවන් සමහර විට මගේ දරුවට නිසි වන්දියක් දෙන්න මම කියන්නේ එච්චරයි අපේ වෙලාවට කවුරුත් පොලිසිවල පාර්ලිමේන්තුවේ නැත්තේනේ. වෙලාවට නැත්තේ. මේ විරාමයකට යමුනේ. ඔව් 0115 347 347 ඔබට පුළුවන් බැලුම් ගලට කතා කරන්න. බැලුම් ගල. අද බැලුම් වලින් කතා කරමින් සිටින්නේ පසුගියදා පයාගලදී සිදු රියානතුරෙන් අත්අඩංගුවට ගත්තේ නිවැරදි පුද්ගලයාද කියන එක ගැන. මිනුවන් වලින් කතා කරන කුමාර මහත්මයා. අයිබෝවන්. ඉතින් මේ වෙන්දේසි වත්තක ඒත් ඔය දේශපාලනඥයෙක්ගේ කට්ටියක් ඇවිල්ලා මේ පොඩි ඉඩමක් තියෙනවා.
නෑ ඒකේ පදිංචියෙන් ආවේ දේශපාලනඥ කට්ටිය තමයි. නමුත් ඒක දැන් පදිංචියෙන් අපේ ගමේ කට්ටිය දුන්නේ නෑ. ඊට පස්සේ ඒකට විරුද්ධ වෙලා ඒ කට්ටිය ඇවිල්ලා අපි පදිංචිනවා අපේ ඒ කට්ටිය පොලිසියටම ගිහිල්ලා ඒ කට්ටිය ගියාට පස්සේ ඒ කට්ටිය ආවා අපේ නම වෙනස් කරන්න. හරි නම කියන්නේ නම කරලා ඒ කට්ටිය අපි පිටගම් කාර්යාලයෙන් කියලා දේශපාලනඥ කට්ටිය ඇවිල්ලා අපිට ගොඩක් සිරියස්. ඒ කතා කර කිව්වේ මේ දේශපාලන බලපුරුවන්කාරකමක්. ඔව් ඉතින් නම් වෙනස් කරන්න පුළුවන්, ගම් වෙනස් කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි චරිත පුජ්‍යලෙක් වෙනුවට පුජ්‍යලෙක් වෙනස් කරන්නත් පුළුවන්ලු. චරිත දැන් බරපතල ගැටලුවක් තියෙනවා. දැන් මේ මරණ දෙකක් සිද්ධ වුණා. මරණ දෙක සිද්ධ වෙච්ච ගෙවල් දෙකට වන්දි මුදලක් දෙන්න කියලා ඇමතුමා මැදිහත් වෙලා එකඟතාවයකට එනවා. ඒකෙත් චරිත එක මරණයක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 8ක වන්දි මුදලක් දෙන්න යෝජනා වෙලා ඒ සම්බන්ධයෙන් පාර්ශව දෙක එකඟ වෙලා තියෙනවා. ඊට අමතරව ඊයේ දවස් වෙනකොට රුපියල් ලක්ෂය බැගින් මේ අවමංගල්‍යක කටයුතු කරපු නිවෙස් දෙකට දුන්නා. දැන් වැඩේ උනේ දැන් මෙච්චර වෙලාවක් මේ අසාධාරණ වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයෝ දැන් කතා කරන්න පටන් ගත්තේ වන්දි කියන එක තමයි කටේ හැමතිස්සෙම තිබුණේ. එතකොට දැන් නීතිය වන්දියට යට ගැහුණාද කියන සැකයක් අපිට තියෙනවා. එතකොට දැන් ඌමනාවක් තියෙන්න එපා මේ නීතිය දැන් ක්‍රියාත්මක කරන්න කියලා කිව්වේ මුලින්. දැන් ඒ කියන්නේ මේ ලක්ෂ 8කට පුළුවන් ඒ වගේ කට වහන්න. ඔව් සල්ලි වලට ඕන දෙයක් කරන්න පුළුවන් නේ. හැබැයි චරිත මේ අපි අවමංගල උත්සව වලට අපි සහභාගී වුණා. හැබැයි අපි විශේෂ කාරණා කිහිපයකුත් දැක්කා. ඒ මොනවද? සමහර තැන්වල පොලිස් ආරක්ෂාව යොදලා තිබුණා. සමහර තැන්වල ආරක්ෂාවක් තිබුණ නැතුව නිකම්ම තිබුණා. හැබැයි මේ තවත් විශේෂ තැන්වලත් මේ ආරක්ෂාව දාලා තිබුණා. ඔය පයාගල පැත්තේ යනකොට තියෙනවා අර රෙස්ටුරන්ට් එකක් තියෙනවනේ අර රේල් ගේට්ටුව හරියම. තියෙනවා. ඒකටත් ආරක්ෂාව දාලා තිබ්බා. ඒකේ බාර් එකකුත් තියෙනවා. ඒ ඇයිද කියලා අපි දන්නේ නැහැ. ඒකටත් ආරක්ෂාව තිබුණා. තව අර ගෙවල් කීපයකට ආරක්ෂාව දාලා තිබුණා. ඒ ඇයිද කියලා අපි දන්නේ නැහැ. එහෙම දාලා තිබුණේ ඇයි කියන එක ගැන පයාගල පැත්තේ කට්ටිය දන්නවා. දන්නවා දනිති. හැබැයි ඇමතුමාගෙන් ප්‍රශ්නත් කරන්න එපා. අපි දන්න තින්ද අපේ එතුමෙන් ඇහුවා. මේ මොහොත වෙනකොටත් අදාළ සී කියන හෝටලයේ ඉදිරිපිට තවමත් පොලිස් නිලධාරීන් ආරක්ෂාව සපයනවා මේ මොහොත වෙනකොටත්. එතකොට ඔබතුමාගේ තියෙන දේශපාලන බලාධිකාරිය යොදාගෙන පොලිසිය පාවිච්චි කළා ඔබතුමාගේ ඥාති පාර්ශවය බේර ගන්න උත්සාහ කරනවද? හේතුව එහෙම දෙයක් සිද්ධ වෙලා නැහැ, සිද්ධ කරලත් නැහැ. මේ රටේ ඕනම වෙලාවකදී ගම්තැනක සිද්ධියක් සිදු වෙනවා නම් කලහකාරීලට කවුරු හැදෙනවා නම් ඒක රටේ පොලිසියට සහ උදාහරණයක් රටේ ඉටු කරන්නේ. ඒක පුජ්‍යලයක් කොතනද තවත් තැන්වල එක සිදුවීමක් නිසා තවත් සිදුවීම් දෙන්න ඉඩ තියෙන ලැබීම ඊට හොඳ කාරණයක් නෙවෙයි. ඒ නිසා පොලිසිය සාමය ආරක්ෂා කිරීම වෙනුවෙන් පුජ්‍යලය කවුරු කරේද ඒ කටයුත්ත ඉටු කරන්න කටයුතු මෙතනදී මේ සිද්ධිය සිදුරාම වාහනයක විතර මොකද්ද කියන එක ඒ අදාළ පොලිසියේ ඉහළ නිලධාරීන් ඉඳන් පල්ලෙහාට නිකන් කතා කරා මේක කරන තොරතුරු ලබා ගන්න පුළුවන්කමක් ලැබේ. ඒකන් කියන්නේ දැන් ඒක වෙයි යුතුයි. එහෙම මේ විනය ආරක්ෂා කරන්න සහ හදිසියවත් ගැහුවොත් ඇවිල්ලා මේ ජනතාව කුපති වෙලා. ඒක නිසා තමයි ඒ ආරක්ෂාව දාලා තිබ්බේ. නෑ මිනිස්සෙක් උපත වෙන්න පුළුවන් චරිත මේ මත්පැනි සප්පායන් වුණොත් එහෙම. එතකොට මේ මත්පැන් දෙන තැන ආරක්ෂා කරොත් එහෙම හරිනේ. එතකොට මේ මිනිස්සු ප්‍රශ්න ඇති කරගන්නේ නැහැ නේ. ප්‍රශ්න ඇති කරගන්නේ දැන් හැබැයි ප්‍රශ්නයක් වෙලා තියෙනවනේ. ඒ ප්‍රශ්නේ තමයි අපි අද කතා කරමින් ඉන්නේ. හැබැයි ජනතාවට චෝදනාවක් තියෙනවනේ. වන්දි ගෙවන්න ඉස්සෙල්ලා ජනතාව මේ ගැන ඔය කියන්නේ අපි මේ කතා කරන්නේ මේ පයාගල පැත්තේ බොහෝ දෙනෙකු මේ වන්දියට සූදානම් වෙන්න ඉස්සෙල්ලා බොහෝ වෙලාවට මේ නීතිය ගැන තමයි කතා කරේ. එතකොට ඊයේ දිනේ වෙනකොට යම්කිසි වන්දි මුදලින් යම් කොටසක් දුන්නා. එතකොට ඒ අර නීතිය ගැන කතා කරපු කට්ටියගේ කට පොඩ්ඩක් වැහුණා. දැන් ඒ නීතිය අමතක වෙලා තියෙන්නේ දැන් කට්ටියට. දැන් හැබැයි අපිට ඒක අමතක කරන්න බෑනේ. අපි ඒ ගැන කතා කරන්න එපා. ඔව් ජනතාව මෙහෙම හැඩක් නැගුවා. ඒ හඬ දැන් මොකද වෙලා තියෙන්නේ? අපි කතා කරා පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමාට. ජනතාව ඒ වගේ චෝදනාවක් කරනවා නම් අපි ඒක බැහැර කරන්නේ නැහැ. එතකොට අපිට ඒ පුද්ගලයා නෙමෙයි මේක කරලා තියෙන්නේ කියලා තහවුරු වෙන තාක්කල් තව කෙනෙක් ඒ වරද සඳහා මොකද රියදුරෝ දෙන්නෙක් ඉන්න බෑනේ වාහනයක. අත්අඩංගුවට ගන්න බෑ. මේක තහවුරු කරගෙන මේකේ වැදගත් සාක්ෂි තියෙන බවටත් මට ඒ ස්ථානාධිපතිවරයාත් ඉහළ නිලධාරීන් දැනුම් දුන්නා. ඒ සාක්ෂි වලින් තහවුරු වෙන්නේ නැත්තම් තමයි අපි එනම් බලන්න ඕනේ එනම් මේ වෙනත් පුද්ගලයෙක් කවුද කියලා. ඉතින් නමුත් දැනට වාර්තා වෙලා තියෙන ආකාරයට මේ DNA පරීක්ෂණයක් කරලා මේකේ සාක්ෂි වලින් තහවුරු නුනොත් එහෙමනම් අපිට කියන්න පුළුවන් මේ ප්‍රදේශවාසීන් කියන කතාවේ සත්‍යතාවය කුමක්ද කියලා. කෙසේ වෙතත් මේක තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා අපි DNA පරීක්ෂාවක් සිදු කරනවා. මොකද වාහනේ තිබුණා එම වාහනේ පදවගෙන ගිය පුද්ගලයාගේ රුධිර සාම්පල ඒවත් එක්ක මේ දැනට බන්ධනාගාරයේ සිටින පුද්ගලයාගේ රුධිර සාම්පල හෝ වෙනම දේ ලබාගෙන ආදර්ශක ලබාගෙන අපි බලාපොරොත්තු වෙනවා DNA පරීක්ෂාවක් සිදු කරලා මේකේ යථාර්ථය තහවුරු කරගන්න. දැන් මේ ප්‍රශ්න තියෙන්නේ මේක අරගෙන දැන් අර මේ රියදුරා වෙනස් වුණා වගේ DNA report එකත් වෙනස් වුණොත් මොකද වෙන්නේ කියන එක අපි ප්‍රාර්ථනා කරමු. එහෙම එකක් වෙන්න එපා කියන එකනේ. නෑ එහෙම වුණත් මොකෝ දැන් ඉතින් වන්දි මුදල්
හම්බ වෙනවා කියලා කියනවා. වන්දි දුන්නනේ නේද? දැන් හැබැයි මෙහෙමයි. ඔය කතාවක් විතරයිනේ එක කතාවක් විතරයි. හැබැයි දැන් ඊයේ දවස වෙනකොට බොහෝ දෙනෙකු මේ සිද්ධියට සම්බන්ධ තුවාල ලැබූ කෙනෙක් ඉන්න. එතකොට මරණයට පත් වෙච්ච දෙන්නෙක් හිටියා. ඒ දෙදෙනාගේ අවසන් කටයුතු සිද්ධ වුණා. ඒ අවසන් කටයුතු සිද්ධ වෙන මොහොතට අපි සහභාගී වුණා. මේ අපේ සොයුරන් දෙදෙනාගේ මරණය අනිත් අයගේ ඇස් ඇරවන අනිත් අයට බලපෑමක් කරන මෙවැනි දේවල් අපේ ප්‍රදේශය තුළ විතරක් නෙවෙයි කොහේවත් සිදු නොවිය යුතුයි කියන දේ අපිට මතක් කර දෙන්නට තමයි මේ අපේ සොයුරන් දෙදෙනාට මේ වගේ දෙයක් සිද්ධ වීම තුළ මොනතරම් අවාසනාවක් ඒ පවුල් වලට මේ වන විට අයිති වෙලා ඉවරද කියලා. ඒ පවුල් වල අනාගතය ගැන අපි හිතද්දී ඒ තාත්තා අහිමි වුණාම මේ පුංචි දරුවන්ට උන්ගේ අනාගතය මිල මුදලට අපිට සීමා කරන්න පුළුවන්කමක් තියනවාද කියන දේ. මේ වගේ සිද්ධීන් වුණාම අපි ගොඩාක් වෙලාවට කරබාගෙන ඉන්නවා. අපි නිහඬව ඉන්නවා. අපිට කීයක් හරි ලැබෙනවා ඒකෙන් අපි අපේ දේවල් කරගෙන සිරිනවා. නමුත් ඒකෙන් තව කෙනෙක් පාඩමක් ඉගෙන ගන්නවද කියන එක ප්‍රශ්නයක්. මේවා කවද්ද කොහෙන්ද නතර වෙන්නේ කියන දේ ප්‍රශ්නයක් අද ලෝකයේ තුල අපේ රට තුල. බීමත්වරිය පැදවීම මොනතරම් නීති තිබුණත් සමහර වෙලාවට ඒ දේවල් කරන්නට පෙළඹීම නිසා මේ වගේ දේවල් අද ගොඩාක් වැඩියෙන් සිද්ධ වෙනවා. ඒ වගේම මේවා අහිතු අසාධාරණ ලෙස යටපත් කරන්න උත්සාහ කරනවා නම් අපි කිසි කෙනෙක් ඒවට කැමති නැහැ. සත්‍ය හැම වෙලාවෙම ඉස්සරහට ආවොත් ඒක ප්‍රදර්ශනය වුණොත් පමණයි අපි හැදෙන්නේ. එහෙම නැත්නම් මේක තවත් එවැනි සිද්ධියක් පමණයි. හෙට දවසේදී තවත් බොහෝ මෙවැනි අත්දැකීම් අපිට අත්දකින්නට ලැබේ, අපිට අසන්නට ලැබේ. පියතුමාගේ දේශනයේ සඳහන් වෙච්ච විදියටම අපිටත් ප්‍රාර්ථනා කරන්න තියෙන ඒ ටිකම තමයි මෙහි අනුතර සම්බන්ධයෙන් නීතිය පැහැදිලි විවෘතව ජනතාව අතරට ගෙනේවි කියලා බලාපොරොත්තුවක් අපේ තියෙනවා. ඒ බලාපොරොත්තුවත් එක්ක අද බැලුම් ගලින් සමුගන්නවා. මම චරිත්, මම රංගන. බැලුම් ගල The Viewpoint.